Hi guys. මම ඇවිල්ලා ඉන්නේ මේ නාගදීපේ යන්න. දැන් ඉන්නේ යාපනයේ. මේ නාගදීපේ යන්න බස් එකක් ගන්න එපා. බස් එක තමයි මේ තියෙන පිටිපස්සෙන් යාපනයේ කුරිකට්ටුවාන් කියලා තියෙනවා. කුරිකට්ටුවාන් 870 ඒක තියෙන්නේ CTB එකට CTB බස් ස්ටෑන්ඩ් එකට පිටිපස්සෙන් තමයි බස් ගහන්නේ. 870 යන්නේ මේ කවුරු හරි යාපනයට ඇවිල්ලා නාගදීපේ යන්න ඉන්නවා නම් බස් එකක් ගන්න ඉන්නවා නම් CTB බස් ස්ටෑන්ඩ් එකට පිටිපස්සේ පාරෙන් තමයි බස් ගහන්නේ. කුරිකට්ටුවාන් තමයි මේ කුරිකට්ටුවාන් ජැටියට තමයි යන්න ඕනි. මේ කුරිකට්ටුවාන් ජැටියෙන් තමයි අපි බෝට් එකක් ගන්න ඕනි. බස් එකේ අංකය 776 කුරිකට්ටුවාන්. කොහොමරි ඔන්න මේ කුරිකට්ටුවාන් මේ ජැටියට නම් ආවා. 776 බස් එකේ එතනින් මම නැග්ගේ 12:20ට බස් එක එන්න පිටත් උනේ. ඒ වුණාට මෙහෙට එනකොට හරියටම 2 වුණා. සෙනඟ හොගාලා ඉන්නවා. සෙනඟ කියන්නේ ඉතින් ඩෙල් දූපතට යන එක 9 දූපතට යන මිනිස්සු ඔක්කොම එකකනේ බැඳ. එයාලා ඉන්න මේ පඩු බාරාදී ඔක්කොම එක සෙනඟ ගොඩායි. මේ යාපනයෙන් ආයි 12:20ට එතන වල 2 වුණා. සෙනඟට ඉන්නෝ අන්තිමට ආයි බස් එකක් තිරවකුවේ පාමාරද කොහෙද මතක විදිහට මෙතන අන්තිම බස් එක පාමාරද කොහෙද කියලා තමයි මම හොඳයි කියවහන්නම් කිව්වේ. අපි දැන් කුරිකට්ටුවාන් ජැටියේ ඉන්නේ. මෙතන බෝට් එකක් කරගෙන තමයි නාගදීපේ යන්න තියෙන්නේ. ඩයිරෙක්ට් කියලා මෙයාලා කියන්නේ. ini ada minisu komoda minta දූපතේ ජීවත් වෙන මිනිස්සු ඉතින් ඔක්කොම ටික අරයි යන්න බෑ. බයික් තියනවා. මම අර මේ කෙනකින් නේවි එකේ කෙනකින් වංගුවා මේක මේ බෝට් එක කියන්නේ ඩෙල්ෆෝල්ඩ්. මේක මේ ඩෙල්ෆෝල්ඩ් මේ බෝට් එක. දකුණු පැත්තේ තමයි තියෙන්නේ මේ නාගදීප යන පිට.
අන්තිම බස් එකේ තියෙන 5:00 කිව්වා. මේ බෝට්ටුව නාගදීපේ ඉඳලා ආපු බෝට්ටුව. මේක නාගදීපේට යන එක. ஒன்று கூட குண்டுக்க போயிருந்தேன் උඩ දාන්න බෑ. උඩ එන්න දෙන්නද? මේ දින එන්ජින් එක මොකක්ද අපේ යමහ. උඩ යන්න දෙන්නේ නැහැ. හරිය දාගමු. දෙකමාරට තමයි එහෙන් ආවේ බෝට් එක. විනාඩි 15න් ආවා. විනාඩි 15යි යන්න එන්න. මෙතනින් මේ සල්ලි දෙන්න ඕනි රුපියල් රුපියල් 80 ගන්න බෝට්ටුවට. රුපියල් 80 ගන්න.
ඉස්සරහා කිලිපලු කිරිපලු නුගරුක කියලා කියන්නේ. කිරිපලු නුගරුක. ඈතින් වැස්සක් එනවා පේනවා වහින්න හදන්නේ. මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ කියලා මේ සඳහන් කරලා නම් තියෙන්නේ. ඒකත් බෝධීන් වහන්සේ නමක්. අපේ මිනිස්සුන්ට කියන පඳුරුකට ගහන්න එපා මේවයි කියලා ඒත් පඳුරුකට ගහනවා. මේ පැත්තේ නාගදීපේ තියෙන්නේ. ඒ පැත්ත අපි දැන් ගියා. මේ පැත්තට ගියාම පස්සේ පේනවා කෝවිලා. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. කෝවිලට ගිහින් බලමු. දැන් වෙලාව 3:23යි කාලයි. අන්තිම බස්සේ 5 ගන්න තියෙන්නේ. බෝට්ටු පැය භාගෙන් භාගෙට තියෙනවා. බෝට්ටුවට ගන්න රුපියල් 80යි. උතන මතක තියාගන්න. කෙනෙක්ට 80යි. පැය භාගෙන් භාගෙට බෝට්ටු තියෙනවා. අන්තිම බස් එක මෙහෙන් පිටත් වෙන්නේ පාරේ බස් එක කියනවා නම් 5යි ගන්නට. 5:00 5:20ද කොහෙද?
ඊට කලින් අපි ජැටියට යන්න ඕනේ. නාගදීපේ තනිකර ටැමිල්ලා ඉන්නේ. මේ යාළගේ මේ ගෙවල් යාළගේ කෝවිල් හැමදේම තියෙනවා. මෙතන තියෙන බුද්ධ වලව්ව රජමහා විහාරය කියලා. මේකේ මං හිතන්නේ සුදු බෝධියම තියෙන මේකේ. වීරප්පණී මාවත. මීටර් 500ක් දුර යන්න ඕනේ හැබැයි. නෑ ඒ තියෙන්නේ වෙන බෝධිය. මේක මීටර් 500ක් යන්න ඕනේ මේ අපි ඉතින් ගිහිල්ලා බලමුද එහෙනම්. පහින්ම තමයි. කෝවිලට යන් ඊට පස්සේ ඒ හැමතැනින්ම යනවා ඒව නේද? තල්ගස් තියෙනවා. තල්ගස් තියෙනවා. බලන්න මේ නාගදීප කියලා අපි කිව්වට මේක නයිනතිව් දෙමළයි කියන නයිනතිව් දූපත කියලා. අපි ඉතින් නාගදීප කියලා කියන්නේ සිංහලෙන් මේ ගෙවල් එහෙම කොහොමද රහලා ලස්සනට පිළිවෙලට තියනව නේද මේ ටිකනේ. හරි. බව්වෝ ඉන්නවා. සිංහල තේරෙන්නේ නැතුව බව්වන්ට. පොල් තියෙනවා. මිදි ගහ කම්බුනේ නැහැ. කල්ලා කොටනම් දී මිදි අරන් මං ඔහෙ එන්නේ අපි නාගදීපේ අතන ඉඳලා මීටර් 500ක් වගේ එනකොට මෙත පැත්තේ තියෙන බුද්ධ වලව රජමහා විහාරය ඒකටත් අපි ගිහිල්ලා බලමු. මේ පාරේ ටිකක් දුර යන්න ඕනේ ඇති. තල්ගස් වල කොක්කොම කපලා අල්ලා තුනක්. ඊට පස්සේ මලෙන් මොනවාරි ගන්නවා ඇති අපි දන්නේ නැහැ ඒ කෝස් එක නා. මේ තැඹිලි කොහොමද පාරවල් කාපට් කරලා පිළිවෙලයි උලඟ තියෙනවා අවුව දැනෙන්නේ නැහැ රස්නේ දැනෙන්නේ නැහැ. පොල් නම් තියෙන ඕනේ තරම් පොල් තල් සරුවට ඕනේ හැදෙනවා. අර තණ්ඩිය සංවර්ධන නිලධාරී සංවර්ධන ග්‍රාම නිලධාරී අභාවයට ගිහිල්ලා මේ තියෙන්නේ ඒ පන්සල. මේ ජාතික සමගියට අපූර්ව ආදර්ශයක් වූ ස්ථානයකි. ඒ සමගියට හානි කරන වැඩ නොකරන්න. පන්සල නම් වහලා
කවුරු හරි ආවොත් කට්ටියක මේකට එන්න මේක ටිකක් ඇතුළට එන්න ඕනේ. තිබ්බ දාලා වහලා හැබැයි. ඇතුළට වෙන්න බෑ මෙතන බෝධියක් තියෙනවා. මේ බෞද්ධ හින්දු ආගමිකයන්ගේ උතුම් ආගමික සිද්ධාස්ථානයක් වන බැවින් මෙම ප්‍රදේශ තුළ මහා ශානුභව කිරීමේ මත්පැන් පානය සම්පූර්ණයෙන් වළකින්නේ. අවසර නමක ජාරූප ගැනීම තහනම් පාවන කියන අද මේ තියෙන අම්මාන් කෝවිලට ඇතුල් වෙන්න. අම්මාන් කෝවිල. එළුවෙක් ඉන්නවා. අතිපූජ්‍ය බ්‍රහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්සමානාහිමි පෙරහැර මාවත කියලා තමයි නම් කරලා තියෙන්නේ. අපි පන්සල පහු කරලා ටිකක් දුර ආවර අම්මාන් කෝවිල පැත්තට මේ තියෙන අම්මාන් කෝවිල. වෙන්න ඕනි. කඩයක් තියෙනවා මෙතන. ටැමිල් කෙල්ලෙක් ගියා තවාගෙන බයිසිකලයක් පැදගෙන. මේ තියෙන අම්මාන් කෝවිලට ඇතුල් වෙන තැන. ක්‍රියා කූල් බා. ATM එකකුත් තියෙනවා BOC එකේ. කෝවිල. තියෙනවා අවුව දැනෙන්නෙත් නැහැ. ඔහි වලාකුලකුත් යනවා ඇතින් නම් අපිට මේජර් ටීම් නගින්න පුළුවන්. අර යන්න ඕනේ නැහැ. මේජර් ටීම් උත් ඔක්කොම සෙට් කරලා යනවා. බස් එකක් ඇවිල්ලා තියෙනවා නේද? මේකේ බස් එකක් වැඩ ගන්නෑ.
මේක විතරයි. ඔව්. එළඹ. දෙකක් තියෙනවා. යට යන්තම් සිංහල පුළුවන්. නැත්තම් සිංහල තේරෙන්නේ නැහැ කාටවත්. මේක සම්පූර්ණ නයින දිවල ගම්මානයේ වටේ ගම්මානයේ ඇතුළේ දුවන බස් දෙයක් තමයි ගන්න දෙයක් නැහැ. දැන් 4ට කිට්ටුයි. නාගදීපේ මේ අම්බානුව එකට ගන්න අපේ ඉඳලා මේ වාර පස්සේ කියනවා නම් 180යි මෙතෙන්ටම. හැබැයි සෙනගරන් ඉන්න ඕගාල මං ආවේ 12:20 පස්සේ. අයින් දෙලක් දුවද මේ 9 දුවද ඒවා ඉන්නේ මිනිත්තු ඒවා බඩු බාන්න අරගෙන එනවා. ඉතින් සිංහල දන්නේ නැහැ මොකවම්.
විනාඩි 15ක් විතර යන්නේ. අපි නාගදීපේ ඉඳලා මම මේ ආව ජැටියට කිරිකිටුවන් ජැටියට ආවා. මේ එතන තියෙන මේ නේවි එකේ බෝට් එකක් මේක නම් මේ ඒකත් යනවත් දන්නේ නැහැ. ඒක මම ආවට පස්සේ දෙන්න ඇවිල්ලා තිබ්බේ. නේවි එකේ එක. බස් එක නම් තියෙනවා 876 බස් එකේ තියෙනවා 5:20 යන්නේ. අන්තිම බස් එක. ඉන්න වෙනවා. හැබැයි නගින්න වෙනවා නැත්නම් ඔය ලෝඩ් එකේ පිරෙනවා අම්බායන්ට සෙනග පිරෙනවා. සීට් එක අල්ල ගන්න වෙනවා ඉක්මනටම. අන්තිම බස් එක 5:20 4:10 ගිහිල්ලා. හරි හොඳයි වරිතුනේ. අපි මේක යන් ඉක්මනට සීට් එක අල්ලගමු. නාගදීපේ ගිහිල්ලා ඇවිල්ලා බැස්ස යාපනයෙන් රුපියල් 1000ක් දුන්නේ මම මේ නැග්ගහම යාපනයට ඇහිලා ගමු කිව්වා. සිංහල දන්නේ මේ කොන්දස්තරය. ඌ අහනවා දෙමළෙන්. මම බහැලා මම ඊට පෙන්නුවා 10 කොලයක් දුන්නේ ඉතුරුවා මෙහෙම දෙන්න කියලා. ඊට පස්සේ එහෙම ගත්තා. එහෙම අවුලක් උන්නේ නැහැ. හරි හොඳයි ඉතින් කතා බහ කරලා බැරුණත් අර පෙන්නලා හරි මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. මම යන්න ඕනේ තා පොඩ්ඩකින් ස්ටේෂන් එකට 8:20ට තියෙනවා නයිට් මේල් එකක් කොළඹට. ඒක යන්න ඕනේ. ටැක්සියක් ගහන යාපනයේ ස්ටේෂන් එකට ආවේ දැන් තමයි. ඔච්චියන්නේ 8:35ට. Second class. Colombo ke wala ticket? Third class. Second class. Second class. Second class 1000 second class එකේ හැපෙන්නේ මේ එතකොට සීට් බුක් කරන්න බෑනේ. තිබුණොත් first class තියෙනවා බුක් කරන්න පුළුවන්. first class කීයද? 2008 ෆිල්ම්. second class එකේ බුක් කරන්න නෑ. second class එකේ බුක් කරන්න නෑනේ. ඉතින් තියෙනවා දැන් අද ඉවරයි. අද ඉවරයි. දැන් third class යනවා නම් ඉඳගෙන යන්න හිටගෙන තිබ්බොත් ඉඳ ගන්න පුළුවන් නැත්නම් හිටගෙන. මම දන්නේ නැහැ අපි ට්‍රේන් මම ට්‍රේන් එකේ ගිහිල්ලා නැහැ අපි පැත්තේ නැති හින්දා වැඩි ට්‍රේන් එක පාවිච්චි. ඒකේ නුලනවා කොච්චි. සමහර විට එයින් කට්ටිය වෙඩින්න. හදන සීට් අල්ලගන්න පුළුවන්. එතකොට මාතරින් සෙකන්ඩ් ක්ලාස් එක මේ එකක් බුක් මේ ටිකට් එකක් ගත්තා. ක්ලාස් නෝමල් දෙනවා බුකින් නැතුව පටි එකක් ගෙනවා. ඒක ඕනනම් ඒ වෙලාවට එයා පැත්තෙන් ගන්නවා. අහමයි දෙන්න ගන්න. එතකොට ඒකේ 1000 ගණන් නෙවෙන්නේ. 1150. එතකොට මට මේ සෙකන්ඩ් ක්ලාස් පෙට්ටිය එකක් ගන්න හරිනේ. සෙකන්ඩ් ක්ලාස් බුකින් පෙට්ටි වෙනම දෙනවා. බුකින් නැතුව නෝමල් පෙට්ටි දෙනවා. ඔව්. බුකින් එක යන්න එපා. ඒක ගන්න. Thank you. තිස් පහට තමයි මෙතන යන්නේ. යාපනයේ ඉඳලා කොළඹ කොටුවට නයිට් මේල් එකේ 1150යි සෙකන්ඩ් ක්ලාස් එක බුකින් නැහැ. 8:35ට එන්නේ. අපියා ඔව්. අපි යනවා. ඒකට වෙලාවට මාව තාලින් එන්න. හා. හරි නැත්නම්.
5ට 5යි වෙලාව.